සන්දිල් ෆ්‍රේම්ස් අපේ YouTube පවුලට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අදත් අපේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා. අද අපි විල්ල තියෙන ලස්සන තැනකට මල් ගොඩකින් වට වෙච්ච තැනකට මොකක්ද කියලා බලන්න මේ තැන අපේ වීඩියෝ එක ඉවර වෙනකම් අපිත් එක්ක එකතු වෙලා ඉන්න. අද අපි ඇවිල්ලා ඉන්නේ ෆුජි මොතසුකෝ රිසෝට් එකට. මෙතැන්ට පීටර් රැබිට් ඉංග්ලිෂ් ගාඩන් කියලත් කියනවා. අප්‍රේල් මැයි මාසවලදී එක යායට පිපෙන මේ මල් බලන්න විශේෂයෙන්ම මුළු ජපානෙම ගොඩක් ප්‍රසිද්ධ තැනක් තමයි මෙතන. ඉතින් මේ මල් බලන ගමන්ම ලස්සන ෆොටෝ ගන්න හදපු ෆොටෝස්පොට් ගොඩකුත් මෙතන තියෙනවා වගේම මේ මල්යායම ලස්සනට බලන්න පුළුවන් වී පොයින්ටුත් මෙතන හදලා තියෙනවා. සුවඳක් දැනෙනවද නෑනේ? නෑනේ. ඊළඟ vlog එකේ දැවුවා නැති වෙනවා හින්දියා. හාවත් ඉන්නවා. කො? හාවා. හාවා. ඒ තමයි හාවා. මෙතන නිල් පාට මල් වගේක් තිබිලා තියෙන්නේ. මෙතන තියෙන්නේ මේ ටිකක් පාට වෙනස් නේ එමල්. සුදු පාට තියෙනවා නිල් පාට තියෙනවා සම්පාට. අර පැත්තේ තියෙනවා ලස්සනට. චූටි බවුරාල කෙනෙක් එනවා. කමන්නේ නැහැ බල්ලා වීඩියෝ කරාට. බල්ලොන්ට සෙල්ලම් කරන්න මේ ප්ලේ ඒරියා එකක් එහෙමත් තියෙනවා දැක්කද? Arigatou gozaimasu. Right on. Atasiya. Minna moyat. Shortcut down.
어디 가서 안 돼. පොල්ට දුවන්න බෑ අරයත් එක්ක ඉතින් අර කකුල් ලොකුයිට 왜 누웠어? ගොඩක් අය ඇවිල්ලිනවානේ අද මම මේ වීඩියෝ එක පටන් ගත්තම කිව්වනේ මෙතන ලස්සන විදියට හදපු ෆොටෝ ස්පොට් ගොඩක් තියෙනවා කියලා. ඉතින් දැන් මම මේ දුවලා යන්නේ එහෙම තැනක පොලිමකට. ඉතින් අපේ මේ වීඩියෝ එකට අපිට ගන්න පුළුවන් උනේ මේ ෆොටෝ ස්පොට් එක විතරයි. ඉතින් අනික් ඒවා මොන වගේද කියලා බලන්න ඒ වගේ වීඩියෝස් ගන්න බැරි වුණා. හැබැයි අපි ඒ වගේ ෆොටෝස් ටිකක් දාන්නම් ඔයාලට බලන්න කොච්චර ලස්සනයිද කියලා. මොකද මේ ෆොටෝස් ස්පොට් වල වීව් එකට පේන්නේ ෆුජි කන්ද වගේම ලස්සනට මල් වලින් මට වෙච්ච බෑග්ග්‍රවුන්ඩ් එකක්. ඉතින් ඔයාලත් බලන්න ඒක කොච්චර ලස්සනයිද කියලා. මෙතන මේ කන්ද වගේ තමයි හදලා තියෙන දැක්කද? ඇත්ත ෆුජි කන්දක් තියෙනවා මේ ෆුජි කන්ද වගේ හදපු එකකුත් තියෙනවා. යන්ද? මේක ඔබ්සර්වේෂන් දෙකක් වගේ මිතින් මේකත් ෆුජි වලට ළඟයි. ෆුජි අවට ඉන්න කෙනෙක්ට ඇවිල්ලා බලන්න පුළුවන් නේ. මේ තමයි මුළු ඒරියා එකම. මෙතන තමයි මුළු ඒරියා එකම පෙරන්නේ. ෆුජි කන්ද පේනවා, මාල් ටික පේනවා. මෙහෙම බලන්න. අපි දෙන්න රෝස මල් දෙකක් වගේ. බොරු එයාගේ. 마음 여기 දැන් මෙතන තියෙන කැෆේ ඒරියා එකක්. ටේක් අවුට් ඕකේ. මේ මෙතන තියෙන ගාඩන් ටවර් කියලා එකක්. අතුලට යන්න පුළුවන්. යන්න පුළුවන් ඇති යන්න බලන්න. ඔව් මේ තියෙන observation tower rules මේ තියෙන්නේ මේ ටවර් එක observation tower එකක් වගේ. පේනවා? Yum. මෙතන ෂොප් එක. මෙතනට එන්න බලන්න.
Maybe. මේක යෙන් 7700යි. මේ ටිකක් ලොකු එක. ටිකක් ලොකු කිව්වට මේ අපේ වැලවිට සයිස් ඒක කීයද 11000යි. මේ පොඩි එක 3670යි. ඔව් අල්ල සයිස්. මේක 2000. ඔව් 2960යි. තෑන කායිසි අතිස්සකයි. මේ සුවනියර්ස් තියෙනවා. මේ පර්ස් නේද? පවුච්ද මේ? පවුච් නෝට්බුක් කේස්. මේ සුවනියර්ස් මේ ඔක්කොම අර ටූරිස්ට් ප්‍රයිස් වගේ හැම ටිකක් ගණන් වැඩියෙන් තියෙනවා. කෑම් ජාති එක. කොෆී තියෙනවා. තව මොනවාද මේ තියෙන්නේ මෙතන? බා මොනවද කියනවා? මෙතනක් තියෙනවා. ක්‍රැබ් ස්ටික්. මේ කකුලුව. මෙතන තියෙනවා රැප් නේද? අයිස්ක්‍රීම්ද? මොනවද? මෙතන තියෙනවා බනිස්. බනිස්. මෙතන නූඩල්ස් තියෙන්නේ. ඉන්නවද? තියෙන අපි අතන වාඩි වෙමු කොහෙන් හරි. රහයිද? බොරු. අනිවාර්යෙන් මූණ දැක්කම පේනවා මෙලොව රහයි. මොනවද හදන්නේ? පැන්කේක් එක. ආන්ගුලියක් කරනවා. ගාන්ධාරියනේ කවුලක් නෑ ඉතින්. රහයි නැත්තේත් නෑ. යාට අර පිටි රහයි. චීස් තියෙනවා. Hey, you're a cop. Huh? Hey? අයිස්ක්‍රීම්. කොහොමද? ඔයාට නෑ. ඔයාට දෙන්නේ නෑ කිව්වා. Thank you. ありがとうございます。අයිස්ක්‍රීම් එක නම් මාර රසයිනේ. මේන් ඉන්නවා පීටර් රැබිට්. ටුයි අම්මයි. පාක් එකේ අයිතිකාරයෝ.
අපි ගත්තා මෙතන තියෙන සෝනියා ෂොප් එකෙන් සෝනියයි මවුන්ට් ෆොජි ඊට පස්සේ මෙතන තියෙන මේ මල් එහෙම දාලා තියෙන ඒක. එහෙනම් අපි යනවා. good night cheerio bye bye. මේ තියෙන ටිකට් කවුන්ටර් එක මෙතනින් තමයි ටිකට් ගන්න තියෙන්නේ. අපි මෙතනට ඇවිල්ලා තමයි ටිකට් ගත්තේ. කෙනෙක්ට 1000. එක්කෙනෙක්ට 1000යි ටිකට් එක. ඒ වගේම පාකින් වලට වෙනම 500ක් ගෙවන්න ඕනේ. කාර් වලට වෙනම ගාණක්, මෝටර් සයිකල් වලට වෙනම ගාණක්, බයික් වලට 500යි. ලාර්ජ් කාර් වලට 2000යි. බස් වලට ඒ කියන්නේ බස් වලට තමයි. ඒ ගාණනේ. ඒ වගේම තමයි උදේ 8 ඉඳන් හවස 4 වෙනකන් තමයි මේක ඕපන් කරලා තියෙන්නේ. මේ වගේ තැන් වලට එනවා නම් ගොඩක් වෙලාවට මේ නිවාඩු දවස් වලට නැතුව සාමාන්‍ය දවස් වලට එන එක තමයි ගොඩක්ම හොඳ. මේ ඇතුළේ තිබුණ තව රෝස් පාට මල් මෙතන තියෙන තව ලස්සන දම් පාට මල් වගේ. ෆුජි මොතොසුකෝ රිසෝට් එකේ මල් බලලා ඉවර වෙලා ෆුජි කන්දේ මෙන්න මේ වගේ ලස්සන වීව් එකකුත් බලාගෙන ගෙදර යන ගමන් හිටපු අපිට අහම්බෙන් වගේ තව විශේෂ දෙයක් බලා ගන්න පුළුවන් වුණා. ඉතින් බලන්නකෝ ඔයාලත් මෙන්න මෙතන කට්ටියක් ඉඳගෙන පැරාග්ලයිඩින් කරනවා. ඉතින් අපිත් කවදාවත් මෙහෙම එකක් දැකලා තිබුණේ නැති නිසා එතන නතර වෙලා අපිත් බැලුවා මෙයාලා කොහොමද මේ පැරාග්ලයිඩින් කරන්න කියලා.